ඒක සරලව අර හරක් ප්‍රශ්නෙම තමයි කිව්වේ. දැන් හරක් හැදිලා තියෙන්නේ කකුලුයි වලිගයි එකතු වෙලා. දැන් එහෙමයි කියලා පට්ටියේ ඉන්න තියෙන කකුල් ගානයි වලිග ගානයි එකතු කරාම හරක් ගානේ නෙමෙයි. එහෙම වෙන්නේ නැහැ නේද? අපි හැදිලා තියෙන්නේ මොන හරි කොටස් එකතු වෙලා කියලා. ඒ කොටස් ගානේ එකතුවෙන් අපි ගානේ නැහැ නේද? එහෙම වෙන්නේ නැහැ. ඕක රිවර්ස් එකට එහෙම ගලපන්න යන්න එපා. එහෙම සම්බන්ධයක් නැහැ. ඒක සරලව අර හරක් ප්‍රශ්නෙම තමයි කිව්වේ. අර ප්‍රශ්නේ කියන්නේ හරක් පට්ටියක් දැන් අර මං ගත්තේ හරක් 30ක පට්ටියක් ගැන. ඕකේ කකුල් 120කුයි වලිග 30කුයිනේ තියෙන්න ඕනේ. එතන හරක හැදලා තියෙන්නේ කකුලුයි වලිගයි එකතු වෙලා කියලා. කකුල් 120ට වලිග 30ක් එකතු වෙලා හරක් 150ක් එන්න ඕනේ නෑ නේද? එහෙම වුණාම ආයේ උන්ගෙන් කකුල් ගන්න ගද්දි කකුල් කියලා 600ක් විතර එනවනේ. ආයේ ඒක අනිත් පැත්තට ඇද්දි ආයේ හරක් ගන්න වැඩි වෙනවනේ. ඔහොම ගියම කෙලවරක් නැතුව අර පට්ටිය හරක් ගාන හදන තරමට වැඩි වෙනවා. හරි. ගාන හදා හිටියම කවුද ගොවියද? පට්ටි බලා හරක් පට එන්ඩේරට ලාභයි. හරි. කොහොම හරි මේ ඒ වගේ තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒක වැරදි අදහසක්. ඒක ඒ වගේ ඔලුවට આવොත් ඒව අයින් කරගන්න. ඒක අර හරක් ප්‍රශ්නයක් කියන්නේ ප්‍රශ්නේ මොඩයි කියන එක නෙවෙයි. අර හරක් පට්ටේ ප්‍රශ්නේ වගේම තමයි කියලා හිතලා ඒක හරක් ප්‍රශ්නයක් කියලා අයින් කරගන්න. හරි.